හරි. හරි තමයි. එහෙනම් මම මයිකුවන් අද අපි කතා කරන්න යන්නේ කෙමිස්ට්‍රි පාඩමේ ඔයාලගේ පළවෙනි කෙමිස්ට්‍රි පාඩම 10 වසර පදාර්ථයේ ව්‍යුහය කියන පාඩම තියාගන්න මාතෘකාව පදාර්ථයේ ව්‍යුහය. පදාර්ථයේ ව්‍යුහය. පදාර්ථයේ ව්‍යුහය තමයි අපේ 10 වසර කෙමිස්ට්‍රි පාඩමේ වල පළවෙනිම පාඩම. අනිත් එක. හරි. ඒතර පදාර්ථයේ ව්‍යුහය කියන පාඩම පොතේ චූටි කාලේ අපි ඉගෙනගෙන යනවා නේද? 6 වසරේ ඉඳන් පදාර්ථය සම්බන්ධයෙන් අපි ඉගෙනගෙන යනවා. පදාර්ථය කියන පුතේ මොකක්ද? අපි මුලින් ලියාගමු පුතේ පොඩි අපි යන්නේ නෝට් එක ෂෝට් විදියට. මෙහෙම ලියන්න මේ ලෝකයේ ඇති ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වර්ග කළ හැක. ආකාර දෙකකට වර්ග කළ හැක. අංක 1 පදාර්ථය කියලා ඉස්සරහින් ඉරි කැලක් ගාලා ලියාගමු පුතේ. මොකද්ද පුතේ මේ පදාර්ථයක් කියලා කියන්නේ? පදාර්ථයක් කියලා කියන්නේ තමයි ඔයාලගේ දැන් ස්කන්ධයක් සහිත ඒ කියන්නේ පුතේ මම කියලා දෙන්න ස්කන්ධයක් සහිත ඒ කියන්නේ පුතේ යම්කිසි බරක් තියෙනවා පුතේ. ඒ යම්කිසි වස්තුවකට යම්කිසි බරක් තියෙනවා අපි කියනවා ඒකට ස්කන්ධයක් තියෙනවා කියලා. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත ඒ කියන්නේ පුතේ මොකද්ද අවකාශයේ ඉඩක් ගන්නවා කියලා කියන්නේ? අවකාශයේ ඉඩක් ගන්නවා කියන්නේ තමයි අපි හිතමු පොතක් තියන්න පුතේ ඉඩක් ඕනේ නේ. මේසෙක පොතක් තියන්න නැත්නම් ඔයා හිතන්න බස් එකක් තියනවා කියලා ෆුල් ලෝඩ් ගාපු. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් පුරවපු බස් එකක් තියෙනවා. ඒ බස් එකට මේ ඔයාලට ඉන්න ඉඩක් ඕනේ. ඉඩක් නැත්නම් ඔයා ඒ බස් එකේ යන්නේ නැහැ. අන්න පුතේ මොකද්ද? අවකාශයේ ඉඩක් ගන්නවා කියන්නේ ඔන්න ඕකයි. ඔයාට තැනක රින්ගන්න පුළුවන් අවස්ථාව අඩු වෙන්නේ. ඔයාට ඒකේ ඉඩ මදි කියලා කියනවා අපිනේ. හරි. එතකොට පළවෙනි එක තමයි ස්කන්ධයක් සහිතයි. ස්කන්ධයක් සහිතයි කියන්නේ පුතේ මොකද්ද? ඒකට යම්කිසි බරක් තියෙනවා. නේ? පොතක් ගත්තොත් ඒ පොතට යම්කිසි බරක් තියෙනවා මේ පොත ගත්තොත් පුතේ යම්කිසි බරක් තියෙනවා. මේ බරට අපි කියනවා ස්කන්ධය කියලා පුතේ. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා වස්තුන්ට කියන පුතේ පදාර්ථ කියලා. පදාර්ථ කියලා පුතේ ඉස්සරහින් ලියාගමු. පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න දෙයක් පුතේ මතක් කරගමු නේ. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා වස්තු කියලා කියන්නේ. පදාර්ථ නම් මේ කතාව ඕනේ නෑ පුතේ. පදාර්ථ කියන්නේ මොකක්ද කියලා තමයි ලියලා තියෙන්නේ. right? ඒකට උදාහරණ අනවශ්‍යයි. මොකද ඔයා දන්නවා චූටි කාලේ ඉඳන් ඉගෙන ගන්න දේවල් නේ පුතේ. අපි පොත, පෑන, පැන්සල් නේ. අනේ මේ දේවල් පුතේ. ජලය, වාතය ඔන්න ඔය දේවල් පුතේ. උදාහරණ ලියාගමු කොකටද නේ? උදාහරණ ලියාගමු. පොත, එතකොට වාතය, ජලය, ගස ඔය එක එක දේවල් තියෙනවා. ඔය කියනවා පුතේ පදාර්ථ කියලා. තේරුණාද? අවුලක් නෑ නේද පුතේ? හරි. එතකොට අපි කතා කරමු ඊට පස්සේ දෙවෙනි එක තමයි පදාර්ථ අනික ශක්තිය. ශක්තියක් කියන්නේ මොකක්ද? ශක්තිය. පදාර්ථ සහ ශක්තිය කියලා ආකාර දෙකක්. ශක්තිය කියන්නේ පුතේ ස්කන්ධයක් රහිත. ඒ කියන්නේ ස්කන්ධයක් නෑ පුතේ ලියාගන්න. ස්කන්ධයක් රහිත අවකාශයේ ඉඩක් නොගන්නා අවකාශයේ ඉඩක් නොගන්නා වස්තුවට කියන අපි ශක්ති කියලා. තියාගන්න පුතේ
ස්කන්ධයක් නැහැ පුතේ. අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ. ඔයා දන්නවා සූර්යාලෝකය. සූර්යාලෝකය ලියා ගන්න ශක්තිය යටතේ ඉස්සරහින් ලියා ගන්න ස්කන්ධයක් රහිත අවකාශයේ ඉඩක් නොගන්නා වස්තුව. ඒ කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න අපි මේ එයාට ඉන්න ඉඩක් ඕනේ නැහැ පුතේ. මම කියලා දෙන්න මොනවද උදාහරණ කියලා මතක ඇති. කමක් නැහැ. අපි මතක් කරගමු. තමයි ස්කන්ධයක් නැහැ පුතේ. සූර්යාලෝකයේ අපි උදාහරණයක් ගමු. මේ ලයිට් එක එළිය. මේ ලයිට් එක එළියට පුතේ ඔයාගේ ෆෝන් එකෙන් එන එළියට පුතේ ඉඩක් ඕනේද? ඉඩක් ඕනේ නැහැ. යාට නේ ස්කන්ධයක් තියෙනවද? නැහැ. අන්න පුතේ ආලෝක ශක්තිය ලියා ගන්න උදාහරණ ලියා ගන්න පුතේ. ආලෝක ශක්තිය, තාප ශක්තිය, රස්නෙට පුතේ ඉඩක් ඕනේද? නැහැ. තාප ශක්තිය, ආලෝක ශක්තිය, තාප ශක්තිය, විභව ශක්තිය, ශක්තිය ඔක්කොම ලියන්න පුළුවන්. ශක්තිය. තේරුණා නේද? ශක්තිය. දැන් පුතේ සූර්යාලෝකෙට ඉඩක් ඕනද කියලා අහනවනේ. ඉඩක් ඕනේ නැහැ පුතේ. ඒ දැන් ඔයා දැකලා තියෙනවද කොහේ වෙලාවක හරි සූර්යාලෝකයේ වැඩෙද්දි මේ ගස් කොළන් එහාට මෙහාට කරගෙන මෑත් කරගෙන හිම වෙනව නැහැ. එහෙම එන්නේ නැහැ. එතකොට එයාට ඉඩක් ඕනේ නැහැ. මේක තේරුම් ගන්න right. ඊට පස්සේ පුතේ මෙන්න මේ පදාර්ථය ගැන තමයි පුතේ අපි දැන් කතා කරන්න යන්නේ මේ පාඩමේදී. මේක අපි ශක්තිය ගැන කතා කරන්නේ නැහැ ළමයි. මේක පදාර්ථ ගැන තමයි පුතේ ළමයි අපි කතා කරන්නේ right. හරි? ලියාගමු මෙහෙම chart එකක් තියෙනවා පුතේ ඔයාලගේ 52 වෙනි පිටුවේ 10 වසර පුතේ 52 වෙනි පිටුවේ ඔය chart එක පොඩ්ඩක් පුතේ ඇඳගන්න. ඕකේ උදාහරණ නම් ඕනේ. chart එක පොඩ්ඩක් මතක තියාගන්න ඇඳගන්න right. හරි. ඇඳගන්න කලින් පොඩ්ඩක් අහගෙන ඉන්න. මොන පෑන තියාගෙන අඳින්න එපා මේ කරන වැඩේ